නැන්දල මාමලා නංගිලා අක්කලා ඔක්කොට කැනඩාව ගැන විස්තර හොන කට්ටියට කැනඩාවට එන්න හිතන් ඉන්න කට්ටියට ඒ වගේ වෙදේක ගැන හොයන කට්ටියට මේ වීඩියෝක වැදගත්තය කියලා හිතනවා. අපි බලමු දවස් ඉතුරු ටික කොහොමද එන්නේ කියලා. ලෙට්ස් ගෝ ලාලා ඔයගොල්ලන්ට ගේන්නේ අද වෙදේක පිළිබඳ කෙටි වීඩියෝ එක. ඉතින් මම ඔයගොල්ලන්ට කියන වීඩියෝ එක කරනකම් බලන්න. වීඩියෝ එක වෙන අතරතුර මම ඔයගොල්ලන්ට සැරෙන් සැර එළියට ගිහලා පෙන්නනවා කොහොමද ෆ්‍රීසින් රේන් එකක් යන්නේ, කොයි වගේ දේවල්ද වැටෙන්නේ. ඉතින් ඔන්න ඔහොමයි ඉතින්. අපිට හරිම විස්තරය බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එක අන්තිමේ. මොනවද වෙලා තියෙන්නේ? කොහොමද ෆ්‍රීසින් රේන් එක එන්ඩ් අප් වෙලා තියෙන්නේ? ඒ වගේම ඕගොල්ලන්ට මේ වීඩියෝ එක වැදගත් වේවි කියලා හිතනවා. මුළු පොළොවම තනිකරම ෆ්‍රීස් වෙලා තියෙන. දැන් පැය භාගයකට විතර කලින් තමයි පොඩ වහින්න ගත්තේ. ඒ කියන්නේ ඔක්කොම ටික ස්ක්‍රේප් කරගෙන ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ඔක්කොම තනිකර මේ විදියට ෆ්‍රීස් වෙලා තිබ්බේ. ඔය ඒගොල්ලෝ මේ අයින් කරලි වෙලා දැම්මට පස්සේ ආපහු මේ වෙලා තියෙන දේ තමයි මේ ඉස්සෙල්ලා පෙන්නුවා වගේ මේ පේනව නේද? මේ හීරෙන්නේ තනික පොළොවට වැහි බින්දු වැටෙනවත් එක්කම මේ හැමතැනම ෆ්‍රීස් වෙලා තියෙන. හරි භයානකයි වාහන පදින එක. ඉතින් හරියටම උදාහරණයක් විතර බලා ගන්න පුළුවන් වාහනේ කොහොමද වැටෙන වැහි බින්දුව මේ ෆ්‍රීස් වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් නේද පාරට වැහෙන වැහි බින්දුව කොහොමද මේ පේනවනේ. ඒ වැටෙන වැහි බින්දුව බිමට සමහර ඒවා වැටෙනවා, නැත්නම් අනිත් ඒවා හැම ෆ්‍රීස් වෙනවා. ඒකට තමයි දැන් ඉතින් ෆ්‍රීසිං රේන් කියලා කියන්නේ. ඉතින් හරිම භයානකයි. මෙන්න මේ වගේ මෙහෙම වැලි කැටත් වැටලා තියෙනවා. වැලි කැට විදියට තමයි බොහොමයක්ම වැටෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ ගල් විදියටත් වැටලා තියෙනවා. ඉතින් මේ වගේ දෙයක් ඔළුවකට වැටුනොත් ඔයා හිතන්න ඉතින් කුඩු කරන්න අමාරුයි ඉතින්. ඉතින් හෙවි ස්නෝ එකකින් පස්සේ යාලා හැමයි ක්ලීන් කරන්නේ පාර පෙඩෙස්ට්‍රියන්ස්ලට. ඉතින් තාම මේ පැත්ත නම් ක්ලීන් කරලා නැහැ. එයා මේ පැත්ත ක්ලීන් කරන්න ගන්නවා. මේ පැත්ත ක්ලීන් කරලා ඉවරනට පස්සේ එහෙනම් සුබ රාත්‍රියක්.